ආයුබෝවන් දුවේ පුතේ අදත් ගුරුගෙදර විශේෂ අධ්‍යාපනික සත්කාරයේ සමග දුල පුතාලා හමු වෙන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. අද විශේෂත්වයේ තමයි නූතන පද්‍ය සාහිත්‍ය නියෝජනය කරමින් අපි රසවින්දනාත්මක එමත් නැත්නම් ලස්සන පාඩමක්. එතන මම ලස්සන කියලා කිව්වේ ඇහැට පේන ලස්සන නෙවෙයි. කනට දැනෙන, හිතට දැනෙන මිහිරියාව රැගත් පාඩමක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. හොඳයි, එහෙමනම් අපි බලමු මොකක්ද මේ පාඩම. 10 වෙනි ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ ගංගාවේ සංගීතය කියන පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එතකොට ගංගාවේ සංගීතය කියන පාඩම සාකච්ඡා කරද්දී දුල පුතාලට මුලින්ම පැහැදිලි කරලා දෙන්නට ඕන මොකක්ද අපි අද පද්‍ය පන්තියක් රස විඳින්නටයි සූදානම් වෙන්නේ. කුමක්ද? පද්‍ය පන්තියක් රස විඳින්නටයි සූදානම් වෙන්නේ. පද්‍ය පන්තියක් රස විඳීමේදී දුවේ පුතේ මූලික වශයෙන්ම වටහා ගත යුතු කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ කවියාගේ පරමාර්ථය කුමක්ද? අපි කවියා කවුද? ඒ විස්තර පසුවට සාකච්ඡා කරමු. මම මූලික ප්‍රවේශයක් හැටියට දුල පුතාලට හඳුන්වා දෙන්න යන්නේ අපි ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය රසවින්දනාත්මකව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කවි පන්තියක් රස විඳීමේදී අපි මුලින්ම බලනවා කවියාගේ පරමාර්ථය කුමක්ද? කවියාගේ පරමාර්ථය කුමක්ද? දෙවනුව අපි අවධානය යොමු කරනවා මේ පරමාර්ථය සාධනය කර ගැනීම සඳහා. එහෙමත් නැත්නම් මේ පරමාර්ථය ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන කාරණාවට මොනවද කවියා භාවිත කරලා තියෙන කාව්‍යෝපක්‍රම කියලා. ඊළඟට අපි බලනවා මේ පරමාර්ථය ගැළපෙනවද? එහෙමත් නැත්නම් මේ තේමාව අපිට උකට තව ලස්සන වචනයක් භාවිතා කරන්න පුළුවන් දුවේ පුතේ. අපි එකට කියනවා අනුභූතිය කියලා. අනුභූතිය කියලා කියන එකට සමාන වචනයක් ගත්තොත් අත්දැකීම. එහෙමනම් අපි ආයෙ සම්බන්ධ කරමු තේමාව, අනුභූතිය, අත්දැකීම පාඨකයාට ලං කිරීමට කවියා කොයිතරම් දුරට උත්සාහ කරලා තියෙනවද? මොන විදිහේ කාව්‍ය උපක්‍රමද භාවිත කරලා තියෙන්නේ? අවසානයේදී අපි හොයනවා ඒ කාව්‍ය උපක්‍රම භාවිත කිරීම තුළින් ඔහු සාර්ථක වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව. එහෙමනම් මම නැවතත් මතක් කරන්නම්. මොකද අද අපි ගංගාවේ සංගීතයේ පාඩම රස විඳින්නටනේ යන්නේ. මන් දුල පුතාලට කියලා දීලා තියෙනවා මේ සහිත බව තමයි සාහිත්‍යය කියලා කියන්නේ. ඒ වගේ මතක ඇතිනේ රස සහිත භාවයයි සාහිත්‍යය කියලා කියන්නේ. එහෙමනම් අදත් අපි මේ පද්‍ය පන්තියේ අර්ථ රසයයි, ශබ්ද රසයයි කොයිතරම් දුරට තියෙනවද කියන කාරණාවත් පැහැදිලි කරලා දෙන්නටයි සූදානම් වෙන්නේ. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ලස්සන ගඟකුත් දිස් වෙනවා ඔබට. ඒ ගංගාවත් සිහිපත් කරගෙන ඔබට බලාපොරොත්තු වෙන නිපුණතාව මොකක්ද? 14.8 සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසාස්වාදය හා විචාරය පිළිබඳ හැකියාව ප්‍රදර්ශනය කරයි. පුතේ මම මේකෙදි පැහැදිලි කරන්නම් රසාස්වාදය සහ විචාරය කියලා වචන දෙකක් තියෙනවානේ. මේක වෙන් කරලා හඳුනා ගන්න ඕන. රසාස්වාදය කියන එකේදී බලාපොරොත්තු වෙන්නේ කවි පන්තියේ තියෙන රසය ආස්වාදනය කිරීම. විචාරයේදී දරුවනේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ හොඳ නරක අඩුපාඩු එතකොට අලුතෙන් එකතු යුතු තැන් තියෙනවා නම් අන්න ඒ වගේ දේවලුත් සාකච්ඡා කරනවා අපි විචාරයේදී. ඉතින් රසාස්වාදය එකක්, විචාරය තවත් එකක් කියන එක මතක තියාගන්න. හොඳයි. ඊළඟට නිපුණතා මට්ටම මොකක්ද? නිර්දිෂ්ට කෘතිවල, නිර්දිෂ්ට කියන්නේ තමන්ට නියමිත ග්‍රන්ථය කියන එකනේ. නිර්දිෂ්ට කෘතිවල සාහිත්‍ය පසුබිම ගවේෂණය කරයි. ගවේෂණය කිරීමිත හොඳ දෙයක් නේද? නූතන පද්‍ය සාහිත්‍යයේ 14 යටතේ තියෙන දුවේ පුතේ නූතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේ යෙදී. එහෙමනම් මේකෙන් බලාපොරොත්තු වෙන කිසියම් ආකාරයක අරමුණක් තියෙන. පාඩම ඉවර වෙනකොට, පාඩම කරලා අවසන් වෙනකොට දුවලට පුතාලට රසවින්දනයත්, විචාරයත්, ගවේෂණයත් කියන මේ කරුණු කාරණා කීපයම එකට එකතු වෙලා මනසට රසවින්දනීය අත්දැකීමක් ගෙනත් දෙන පාඩමක් හැටියට සඳහන් කරන්න පුළුවන්. හැම දෙයකම ප්‍රතිඵලයක් තියෙනවානේ. මේ බලන්නකෝ. ඉගෙනුම් පළ මොනවද? නිර්දිෂ්ට කවි පෙළෙහි පසුබිම විස්තර කරයි. කවි පන්තියේ තේමාව හඳුනාගෙන
ඉදිරිපත් කරයි. අර මම කිව්වේ අත්දැකීම් අනුභූතිය තේමාව හඳුනාගෙන ඉදිරිපත් කරන. නිර්දිෂ්ට කවි පන්තියේ නිර්මාණාත්මක ලක්ෂණ අගය කරයි. එයා මොනවද මේ නිර්මාණයට අරන් තියෙන්නේ? අපිට කොහොමද ඒක දැනෙන්නේ? අපේ මනසට දැනෙනවද? රසවින්දනයක් තියනවාද කියලා නිර්මාණාත්මක ලක්ෂණ. සාමාන්‍ය ලක්ෂණ වලට වඩා වෙනස් නිර්මාණාත්මක ලක්ෂණ කියන එක. මොකද කවියෙක් යොදා ගන්නා භාෂාව තුල තමයි ඔහුගේ කාව්‍යාත්මක භාෂාව තුල තමයි පුතේ මේ නිර්මාණාත්මක ලක්ෂණය කියන එක තියෙන්නේ. අන්න අවසානෙට කියනවා කවි පන්තිය රස විඳින්මින් ਵਿਚාරය කරයි කියලා කියනවා. දැන් මම ආයෙත් කියන්නම් කවි පන්තිය දැන් රස විඳින්නනේ සූදානම් වෙන්නේ. දරුවනේ රසය කියන එක දැනවීම සඳහා අපේ තියෙන ඓන්ද්‍රීය සම්බන්ධතාවය මම පැහැදිලි කරන්නම්. කියන්නේ මනස සහ හදවත කියන මේ කරුණු කාරණා දෙක මේකට සම්බන්ධ වෙනවා. කොහොමද අපි රස විඳින්නේ කියන කාරණාව පැහැදිලි කරගන්න. ඔන්න එහෙමනම් මූලික තොරතුරු ටිකක් පැහැදිලි කරන්නයි මේ සූදානම් වෙන්නේ. ගංගාවේ සංගීතය. පද්‍ය පන්තියේ රචකයා එච්.එම්. කුඩලිගම. ඔහු අයත් සාහිත්‍ය යුගය කොළඹ යුගයේ මැද භාගය. ඔක දරුවනේ අපි සඳහන් කරනවා කොළඹ යුගයේ දෙවන පරපුර කියලත් සඳහන් කරනවා. ගංගාවේ සංගීතය පද්‍ය පන්තියේ රචකයා එච්.එම්. කුඩලිගම. ඔහු අයත් සාහිත්‍ය යුගය කොළඹ යුගයේ මැද භාගය හිමත් නැත්නම් කොළඹ යුගයේ දෙවන පරපුර. කුඩලිගමගේ වෙනත් පද්‍ය පන්ති හිමත් නැත්නම් කීපයක් ගත්තොත් කුරුළු කූඩුවක්, වැස්ස, සිරිමලී කියලා අපිට සඳහන් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම. ඒ විතරක් නෙවෙයි. එයා කවි පන්ති විතරක් නෙවෙයි කවි පොත් ලියලා තියෙනවා. ඔහුගේ කාව්‍ය ග්‍රන්ථ කීපයක් අපි බලමු මොනවද කියලා. ඒ තමයි කුණාටුව හරහට මම කියන්නේ ඈ සිරිමලී එකෝමත් එක රටක. කුණාටුව ඈ සිරිමලී එකෝමත් එක රටක. එතකොට එහෙමනම් මෙම පද්‍ය පන්තියේ උපුටාගත් ග්‍රන්ථය ඈ 1948 තමයි ඒ කාව්‍ය ලියලා තියෙන්නේ. හැබැයි පසු කාලීනව එතුමාගේ පුත්‍රයා විසින් රචනා කරන ලද සංස්කරණය කරන ලද මන්බැඳි පන්හිඳ කියන කෘතිය 190 පිටුවල මේ පද්‍ය පන්තිය අන්තර්ගත වෙලා කියලා සඳහනක් තියෙනවා. ඒකත් හොඳින් මතක තියාගන්න. ඔහුගේ කාව්‍ය අයත් වන කාව්‍ය වර්ගය කොළඹ යුගයේ එලිසම සිව්පද කියලායි කියන්නේ. කොළඹ යුගයේ එලිසම සිව්පද. එතකොට එලිසම සිව්පදයක් කියන්නේ මොකද්ද? කොළඹ යුගයේ කියනෝ තේරෙනවානේ. එලිසමය කියලා කියන්නේ හැම කවියකම අග සමාන අක්ෂරයකින් අවසාන වෙන. සමහර වෙලාවට සමහර කවිවල මුලත් එලිසමය තියෙනවා, මැදත් එලිසමය තියෙනවා, අගත් එලිසමය තියෙනවා. එලි කියලා කියන්නේ පුතේ අකුරට. සමය කියලා කියන්නේ සමානව යෙදීම. එහෙමනම් එක අකුරක් හෝ එක වචනයක් සමානව යෙදීම තමයි එලිසමය පිහිටවනවායි කියලා කියන්නේ. එතකොට ඒක මුලත් පුළුවන්, මැදත් පුළුවන්, අගත් පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට අගින් තමයි ඔය එලිසමය කියන එක අවසන් කරලා තියෙන්නේ. එලි වැට කියලා වචනෙකුත් තියෙනවා. යාර මැද අග එහෙමත් නැත්නම් මුල මැද අග බඳින එකටත් අපි එලි වැට කියලා තියෙනවා. හොඳට මතක තියාගන්න. එලි කියන්නේ අකුර, වැට කියන්නේ බැඳීම, සමය කියලා කියන්නේ බැඳීම, සමානව තැබීම. එමනම් කොළඹ යුගයේ සිව්පද කවි. එහෙනම් සිව්පද කියලා කියන්නේ මේ හැම කවියකටම පද 4යි තියෙන්නේ. හැම කවියකටම පද 4යි තියෙන්නේ. ඒ නිසා තමයි සිව්පද කවි කියලා කියන්නේ. එහෙමනම් ඔන්න තවත් වැදගත් තැනකට අපි ආවා. මේ කුඩලිගමගේ කාව්‍යාවලියෙන් දිස්වෙන කාව්‍යාභාෂය. මම පුංචි ව්‍යාකරණ කාරණාවකුත් වචනේ අපතේනවා කියලා දෙන්නම් පුතේ. අවසාන වචනේ මොකද්ද? කාව්‍යාභාෂයනේ. ඕක අපි විසන්ධි කරමු. කාව්‍ය ආභාසය. කාව්‍ය ආභාසය. හොඳට මතක තියාගන්න. ආභාසය කියලා ලියන තැන ලියන්නේ අපි දන්තජ සයන්න. ආභාසය කියලා ලියන තැන අපි ලියන්නේ දන්තජ සයන්න. ඒකට හේතුවත් මං කියලා දෙන්නම්කෝ. දුවේ පුතේ මේ ආභාසය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ පාලි ඕභාස කියන වචනේ තත්භව. පාලි ඕභාස කියන වචනේ බිඳීමක් හැටියට තමයි ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. එතකොට බටහිර රටවල ජනප්‍රියව පැවති සෞන්දර්යවාදී, ඒකට ඉංග්‍රීසි වචනයක් තියෙනවා රොමැන්ටික් කියලා, කවි ආභාසය තමයි ලබලා තියෙන්නේ. දරුවනේ රොමැන්ටික් කියන එක අපිට තේරෙන වචනෙන් පැහැදිලි කළොත් ඒ රොමැන්ටික් කවියෝ ලිව්වේ ස්වභාව සෞන්දර්ය, ගැහැණිය, ප්‍රේමය, ඒ වගේම ඇලදොල ගංගා වගේ දේවල් අගයමින් ලියූ කවි තමයි රොමැන්ටික් කවි කියලා කියන්නේ. ඒ නිසා මම નિયમિત
පද්‍ය පන්තියට එන්න කලින් තෝරගත්තා මේ සිරිමලී කියලා ලස්සන කවි පන්තියක් තියෙනවා. මේ සිරිමලී කියලා කියන්නේ ස්වභාව సౌందර්ය අපි යාගේ නිර්මාණයක් හැටියටත් දැක්කනේ සිරිමලී කියන කවි පන්තිය. ඒකෙන් කවි දෙකක් මන් තෝරගත්තා අපේ දරුවන්ට මේ රොමැන්ටික් කොයිතරම් දුරට ස්වභාව ධර්මය අගය කරලා තියෙනවද අපේ කුඩලිගම කවියා කියන කාරණාව පැහැදිලි කරන්න දරුවනේ මං ඔන්න කවි දෙකක් තෝරගෙන ආවා මේ කවි දෙක සිරිමලී පද්‍ය පන්තියෙන්. අපි ඉතින් සුපුරුදු පරිදි කවදත් ගායනා කළානේ. ඒ නිසා අදත් අපි ගායනා කරලා බලමු සිරිමලී සහ සෝබාදහම අතර තියෙන සම්බන්ධතාවය කුඩලිගම කවියා කොයිතරම් දුරට රසවත්ව ඉදිරිපත් කරලා තියෙනවද කියලා. සමහර දාට ඈ කසු කුසු වට ගන්නා පරවියෙකුගේ තටු පිරි මැද මැද උන්නා සාවකු කුරුල්ලකු මිසවන මැද ඉන්නා වෙන යහළුවෙකු ගැන නොදානිමි ඇය දන්නා ඇය සුදු පරවියන් රෑනක් ඉදිරි පිට ඇටයෙන් ඇටය බිම දමමින් තිරිඟු ඇට සුළඟේ ගීතවත් වන උන පඳුර යට මතකයි හමුුණා තව දවසකදී මට මතකයි හමුුණා තව දවසකදී මට බලන්නකෝ කොයිතරම් දුරට ස්වභාව సౌందර්ය වර්ණනා කරලා තියෙනවද කියලා. සිරිමලී කියන්නේ කුඩා දැරියක්. ඇය පාරිසරයත් එක්ක කොයිතරම් දුරට බද්ධ වෙලා තියෙනවද? එයා සමහර දවස්වලට කසුකුසුවට ගන්නේ මේ පරවියෙකුගේ තටු පිරිමැද මැද උන්න. පරවියෙක් අතට අරන් පරවියත් එක්ක තමයි කතා කරන්නේ. දැන් අපේ ළමයි සමහරට පූසොත් එක්ක කතා කරනවා, බල්ලොත් එක්කත් කතා කරනවා, කුරුල්ලොත් එක්කත් කතා කරනවානේ. හිතන්නකෝ පරවියෙක් අතට ගත්ත පුංචි ලැදරියක් කසුකුසුව කියලා කියන්නේ. එයාට විතරයි ඇහෙන්නේ. ඒ දෙන්නට විතරයි ඇහෙන්නේ කසුකුසුව කියලා කියන්නේ. මොකද්දෝ හිමින් දෙන්න කතා කරනවා. කොයිතරම් සුන්දර අත්දැකීමක්ද දරුවනි. බලන්න ආයෙත් කියනවා සාවෙකි කුරුල්ලෙකු මිසවන මැද ඉන්නා වෙන යහළුවෙකු ගැන නොදනිමි අය දන්නා. සිරිමලීට හිටපු යාළුවෝ කවුද? පරවිය හිටියා, සාවු කුරුල්ලෝ ඒ වගේ තමයි හිටියේ. හැබැයි මම දන්නේ නෑ යාට වෙනත් යහළුවෝ හිටියද කියලා. එච්.එම්. කුඩලිගම කවියා රොමැන්ටික් කියන වචනය පාවිච්චි කරලා අපි කියන්නේ ඔහුගේ කවිවල මේ සෝබාදහම අගය කරලා තියෙන ආකාරය පිළිබඳ පැහැදිලි කරන්නයි දරුවනේ ඔහුගේ කාව්‍යාභාසය රොමැන්ටික් කාව්‍යාභාසයට අදාළයි කියලා පැහැදිලි කරන්න. දැන් බලන්නකෝ චිත්ත රූපමය වෙනවා දෙවෙනි කවියට එනකොට. චිත්ත රූපමය වෙන මොකද්ද? යා සුදු පරවියන් රෑනක් ඉස්සරහට ගිහිල්ලා මොකද්ද කරන්නේ? ඇටයෙන් ඇටය බිම දමමින් තිරිඟු යට. එහෙම කියනකොට අර පරවියෝ ඇට බිම දානකොට ඇවිල්ලා එකින් එක ඇට කොටාගෙන අරගෙන ආහාරයට ගන්න ආකාරයත් පැහැදිලි වෙනවානේ. කොයිතරම් සුන්දර දසුණක්ද? මතක තියාගන්න. දැන් මේකෙන් එක පැත්තකින් ගත්තොත් එහෙම සත්වානුකම්පාව සතුන් කෙරෙහි දක්වන්නා වූ ආදරය ඒ වගේ දේවලුත් කවියා නිර්මාණය කරන්න සූදානම් වෙලා තියෙනවා. සුළඟේ ගීතවත් වන උන පඳුර යට මතකයි හමු වුණා තව දවසකදී මට. අන්න රොමැන්ටික් ස්වභාව సౌందර්ය අගය කළා. සිරිමලී ලස්සන කුඩා දැරියක් කොතෙන්ද හම්බුනේ? සුළඟේ ගීතවත් වන උන පඳුර යටදී තමයි හමුවනේ. දරුවනේ මතක තියාගන්න මේ ලෝකයේ කිසියම් ආකාරයක සප්තත් ස්වරයක් බිහි වුණා නම් උන පඳුරේ හඬින්, ගංගාවේ හඬින්, සුළඟේ හඬින්, සතුන්ගේ හඬින් තමයි දරුවනේ ඔය සප්තත් ස්වරය බිහි වෙලා තියෙන්නේ. හිතලා බලන්න උන පඳුරක සිලිසිලිය කොච්චර හැඩයිද? කොච්චර සමනට මිහිරීද? ඒ නිසා අන්න රොමැන්ටික් වාදීව සෝබා දහම අගය කරන්නට එච්.එම්. කුඩලිගමයන් සම්බන්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ දැන් දූල පුතාලා ඔය අදහස සෝබා දහම අගය කරන, සතුන්ට අනුකම්පා කරන, සත්වානුකම්පාව තියෙන කුඩා දැරියක් සෝබා දහමත් එක්ක කොහොමද එකට එකතුනේ කියන කාරණාව මෙතෙන්දි පැහැදිලි කරනවා. මං හිතන්නේ මතක තියාගන්නත් එක්ක අපි තව එක සැරයක් කවි දෙක තාලෙට ගායනා කරලා බලමු. රස ආස්වාදයේනේ.
රසවින්දනයේනේ. හැමදාම කරන සාම්ප්‍රදායික පාඩම් වලට වඩා ඔබේ කනට මේ මිහිර අරගන්න. ඔබ ඒත් එක්ක ස්වභාව සෞන්දර්යයේ මිහිර විඳගන්න. ඒකට තියෙන එකම ආයුධය එකම මෙවලම දරුවනි සාහිත්‍ය පමණයි. සහිතස්ය භාවං සාහිත්‍යයන් සහිතභාවයේ සාහිත්‍යයි. මෙන්න ඒ සහිතභාවය. සමහර දාට කසු කුසු වෙට ගන්නා පරවියෙකුගේ තටු පිරිමැද මැද උන්නා සාවකු කුරුල්ලෙකු මිසවන මැද ඉන්නා වෙන යහළුවෙකු ගැන නොදනිමි ඇය දන්නා ඇය සුදු පරවියන් රෑනක් ඉදිරි පිට ඇටයෙන් ඇටය බිම දමමින් තිරිඟු ඇට සුළඟේ ගීතවත් වන උන පඳුර යට මතකයි හමු වුණා තව දවසකදී මට සුළඟේ ගීතවත් වන උන පඳුර යට මතකයි හමු වුණා තව දවසකදී මට. සිරිමලි පද්‍ය පන්තිය. හොඳයි. දැන් දුල පුතාලට පැහැදිලි වෙනවා ඇතිනේ එච්.එම්. කුඩිලිගම කිමිදුන් කොයිතරම් දුරට ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා රොමැන්ටික් වාදී කවි ලිව්වාද කියන එක කවියාට පමණයි මේ රසය ඇති කරන්නට පුළුවන්කම තියෙන. සාහිත්‍ය දරේකට පමණයි ඒ අර්ථ රසයයි ශබ්ද රසයයි ඇති කරන්න පුළුවන්කම තියෙන. හොඳයි. එහෙනම් අපි බලමු එච්.එම්. කුඩලිගමයන් පිළිබඳව තවත් විස්තර කීපයක් දුල පුතාලට හඳුන්වා දීමට පැහැදිලි කරලා දීමට අවශ්‍ය වෙනවා. දුවේ පුතේ කුඩලිගම හඳුන්වන අන්වර්ථ නාමය. දැන් අන්වර්ථ නාමය කියලා කියන්නේ තමන්ගේ නම වෙනුවට වෙනත් නාමයක්. එයාම තමයි. එයාට ඒක අන්වර්ථ කරනවා, සමාන කරනවා. කවුද? එයාට කියනවා සිංහල ශෙලී කියලා. එහෙම කියන්න හේතුව තමයි ওই බටහිර කවියෙක් හිටියා ප්‍රසිද්ධ කවියෙක් ශෙලී කියලා. එයත් ඔය රොමැන්ටික් වාදය අනුගමනය කරපු කෙනෙක්. නිසා සමහර විචාරකයෝ කියනවා කුඩලිගමට තියෙන්නේ ශෙලීගේ ශෛලිය, ඒ කාව්‍ය ආభాසය. ඒ නිසා මොහු සිංහල ශෙලී කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා. එතකොට ඊළඟට කුඩලිගම බහුල වශයෙන් යොදාගත් කාව්‍ය තේමා. මම කව තේමාව කියන එකට අනුභූතිය අත්දැකීම කියලා කියන්නත් පුළුවන් නේද? මොනවද? ස්වභාව සෞන්දර්යය. අපි දැක්කනේ දැන් සිරිමලී ගැන කියනකොටම කොච්චර ස්වභාව සෞන්දර්යයක් තිබුණාද කියලා. ගාංග, මුහුද, වැස්ස, ගැහැණිය, කුරුල්ලන් හා ආදරය. මේ සියල්ලම දරුවනේ අනුභූතියක් වශයෙන් ගන්නකොට වචනය තිබුණට බෑ. මේ වචනයට කාව්‍යාත්මක බව දාන්න ඕන. කාව්‍යාත්මක භාවයේ සෞන්දර්යය දැම්මොත් තමයි ඒක කවි බසකින් කරන නිර්මාණයක් බවට පත් වෙන්නේ. හොඳයි. දැන් බලන්න කුඩලිගම හඳුන්වන අන්වර්ථ නාමය තමයි සිංහල ශෙලී. බටහිර කවියෙකුගේ ආభాසය ලැබුවා. කුඩලිගම බහුල වශයෙන් යොදාගත් කාව්‍ය තේමා ස්වභාව සෞන්දර්යය ගඟ මුහුද වැස්ස ගැහැණිය කුරුල්ලන් හා ආදරය. ගංගාවේ සංගීතය පද්‍ය පන්ති රචනාවන්නේ උත්තම පුරුෂ දෘෂ්ටියෙන්. අපි බලමු මේ කාරණා පොඩ්ඩක් පැහැදිලි කරලා. ශෙලී කියලා කියන්නේ බටහිර කවියෙක්. එයත් ඔය රොමැන්ටික් වාදයේ ස්වභාව සෞන්දර්යය පිළිබඳව නිරන්තරයෙන් තමන්ගේ නිර්මාණකරණය කරපු කෙනෙක් තමයි ශෙලී කියලා කියන්නේ. ඉතින් ඒ කට්ටිය එහෙම කළේ ඒ ස්වභාව සෞන්දර්යය, ඒ වගේම ගඟ මුහුද වැස්ස ගැහැණිය කුරුල්ලන් හා සම්බන්ධව කාව්‍යමය දෘෂ්ටි කෝණයකින් බලලා. හැමෝටම බලන්න බෑනේ එහෙම. ඒ කාව්‍යමය දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන්කම තියෙන්නේ කවියෙකුට විතරයි. ඒ නිසා ඔවුන් එසේ කවිකම නිර්මාණය කරපු නිසා තමයි අදටත් අපිට කවිය ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ගංගාවේ සංගීතය පද්‍ය පන්ති රචනා වෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. ඒ කියන්නේ දුවේ පුතේ මම උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියන පුතාලා දන්නවනේ. උත්තම පුරුෂ කියලා කියන්නේ මම අපි කියලා. මම තමයි කතකයා. කවියා තමයි ප්‍රස්තුතේ එමත් නැත්නම් අත්දැකීම ඉදිරියට අරන් යන්නේ.
ගංගාව මමයි. මම ගංගාවක්සේ සිතාගෙන මගේ අත්දැකීම ඉදිරියට අරගෙන යන එක තමයි උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ. ඉතින් අපි සූදානම් වෙන්නේ ගඟ අත්දැකීමක් වශයෙන් අරගෙන කොයි විදිහටද කවියා කාව්‍යාත්මක වින්දනාත්මක පද්‍ය පන්තියක් අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ කියන කාරණාව දුල පුතාලත් එක්ක බෙදා ගන්නටයි මම ඊළඟට සූදානම් වෙන්නේ. ඔන්න දැන් අර අපි මුලින් සඳහන් කළානේ අර්ථ රසය, ශබ්ද රසය. එතකොට ගායනා කරනකොට ශබ්ද රසය දැනෙනවා. අර එලිවැට එලිසමය කියලා එකකුත් පැහැදිලි කරානේ. මේ බලා ගන්නකො සමාන වචන, සමාන ශබ්ද රූප, තලා, නොලා, තලා, ගලා. මෙන්න මේකට තමයි අපි එලිසමය කියලා කියන්නේ. සමාන්තර පද, සමාන්තර අක්ෂර රූප, මං කිව්වා එලි කියලා කියන්නේ අක්ෂරවලට. ඒවට තමයි අපි එලිසමය කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ වගේ පදපිළිවෙලක් යොදලා රසාස්වාදය ගෙනෙන්න සූදානම් වෙන වෙලාවක එහෙමනම් අපි ඔන්න ගංගාවේ සංගීතය කෙතරම් අසිරිමත්ද කියන කාරණාව ගායනා කරලම බලමු. කඳු බෑවුමක දන් බෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොඟවාරන් පුලීන තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. එතකොට ගංගාවල් පටන් ගන්නේ කන්දක් මුදුනින් කියන එක දූල පුතාලා දන්නවනේ නේද? එතකොට අපි කියනවා සිරිපා කඳු මුදුනේ සිට පංචමහා ගංගාවක් එනවයි කියලාත් අපි අහලා තියෙනවනේ නේද? කොහොම වුණත් කවන්නේ දරුවනේ. කඳු බෑවුමක දම් බෝවිටි පඳුරු තලාගෙන කන්දේ බෑවුමේ තියෙන දම් බෝවිටියා කියලා කුඩා මල් පිපෙන පඳුරු විශේෂයක්. ඒවා තලාගෙන කියලා කියන්නේ ඒවා පෙරලාගෙන ජලයේ මතින් ගලාගෙන එනවා. පහළට ඇදී පරමල් පෙති ඉවත නොලා. මේ ජලය කාටත් සාධාරණේ සලස්වනවනේ. පරමල් පෙති ඉවතලන්නේ ඔයාලා පර වෙලා මට ඔයාලා එපා මං ඔයාලා දාලා යනවා කියලා කතාවක් නැහැ. ඒ පරමල් පෙතිත් අරගෙන කොහෙද මේ පරමල් පෙති එකතුනේ? ඇයි ගම් ඉවුරේ ගම් දෑලේ දෙපැත්තේ තියෙන ගස් වලින් වැටෙන මල් වල පෙතිත් එකට එකතු කරගෙන ඉහළ කන්දේ සිට පහළට ගංගාව ගලාගෙන එනවා. ඒ නතරතුර හම්බ වෙනවා පුතේ රන් පුලින තලා. රන් පුලින තලා. මං කොයි රන් කියන වචනේ බොහෝ නිර්මාණවල ඉදිරිය තියෙනවානේ. රත්තරම් පාට වැලි තලා හම්බ වෙනවා. ඒක දොවන්නේ මොකෙන්ද දරුවනේ? කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා. දැන් කලදෝදියෙන් කියන එක පොතේත් අර්ථයක් නම් දීලා තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. කලදෝදියෙන් කියලා කියන්නේ රිදී පාට වතුරෙන් කියන එක. දුල පුතාලා දන්නවද මේ වචනේ හැදුනේ කොහොමද කියලා? දරුවනේ කල කියලා කියන්නේ කසල. ඊමත් නැත්තම් අපිරිසිදු. කල කියලා කියන්නේ අපිරිසිදු කසල. ඒ කසල මොකද කරන්නේ? දෝවණය කරනවා. කසල දෝවණය කරපුවාම කුණු ටික අයින් කරලා හොඳ වතුර වලින් රත්තරන් වැලි තලාව අරගෙන යනවා. එහෙමත් නැත්නම් තෙමාගෙන යනවායි මේ කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. එතකොට කුමක්ද සිද්ධ වෙන්නේ? ඒ ජලය සුදු පාටයි. සුදු පාටයි කියලා කියන්නේ රිදී පාටයි. අන්න ඒ විදිහටයි ඒ වචනේ හැදිලා තියෙන්නේ. රිදී පාට ජලයෙන් ඔයාලා දැකලා ඇතිනේ. පෙන පිටු නගාගෙන එනකොට කුණු ටික කොහොම ඉවත් කරලා සම්පූර්ණයෙන්ම අර රන්වන් පාට පුලින තලාව වැලි තලාව තෙමාගෙන කොහමද යන්නේ? සංගීතවත් වී යමි ඉදිරියට ගලා. මම මුලින් සඳහන් කළා දරුවනේ උණ පඳුරේ සිලිසිලි නාදයෙන් ගංගාවේ තිබෙන්නා වූ රැලි නගන පෙන ගොස නගන නාදයෙන් තමයි ලෝකයේ සප්තස්වරයේ බිහි වෙලා තියෙනවයි කියලා කියන්නේ. ගඟ සංගීතයක් වගේ. එහෙමනම් කවියා කියනවා මම අර මේ හැම දෙයක්ම පරමල් පෙතිත් ඉවතලන් නැතුව අර රත්තරන් වැලි තලාව පිරිසිදු ජලයෙන් රිදී පාට වතුරෙන් පොගවාගෙන මම සංගීතයක් වගේ යනවයි කියන එක. සංගීතේ කොච්චර මිහිරිද? අහගෙන ඉන්නකෝ. ඔයාලා දැකලා තියෙනවද? දැන් මුහුදක් ළඟට යන්නකෝ. මුහුද ළඟට ගිහිල්ලා රළ දිහා බලාගෙන ඉන්නකෝ. කවදාවත් ඇති වෙන්නේ. ගඟක එහෙමත් නැත්නම් ඇල්ලක ජලය කඩා හැලෙන ආකාරය බලන්නකෝ. කවදාවත්
ඇති වෙන්නේ නැහැ. මම මෙතෙන්දිම දුල පුතාලට මේට පරිබාහිර කාරණාවක් කියලා දෙන්න. හැබැයි ඒක ඔබට වැදගත්. දරුවනේ මේ ලෝකේ ඉන්නවා කොයි තරම් බැලුවත් ඇති වෙන්නේ නැති නැවත නැවතත් බලන්න හිතෙන ප්‍රධාන වස්තුන් තුනක් තියෙනවා මේ ලෝකේ. පළවෙනි එක තමයි දරුවනේ මුහුද සාගරයේ දිහා කොතරම් බලාගෙන හිටියත් ඇති වෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි පුතේ සර්වාභරණ වලින් සරසන ලද හස්ති රාජයා ඒ ලස්සනට සරසපු ඇතා දිහා කොච්චර බලාගෙන හිටියත් ඇති වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි පංච කල්යාණීන් හෙබි කාන්තාව. ලස්සන සුන්දර ලලනාවන් දිහා කෙතරම් බලාගෙන සිටියත් ඇති වෙන්නේ නැහැ. ගංගාවත් ඒ වගේමයි දැන් සංගීතවත් වෙලා ඉදිරියට ගලාගෙන යන්නයි සූදානම් වෙන්නේ. බලමු ඉතින් මේ සංගීතවත්ව ගලන ගඟ ඊළඟට කුමක්ද Taman ගැන කියන්නේ? අන්න මම කියවනේ අර උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතා කරනවායි කියලා. මේ බලන්නකෝ ආඛ්‍යාතයකුත් යොදනවා. සැඟවෙමි මමනේ සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. බලන්නකෝ කවියා කොච්චර දුරට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය ආරක්ෂා කරලා තියනවාද කියලා. හැම පදයකින්ම එයා කියන මම ගැනයි මේ කියන්නේ කියලා. කවදා කොතැනකදී හෝ මහා මුහුදු හිමි හමු වුණු කෙනෙහි මා සතුබර ඔහුට දෙමි. ඔන්න දැන් නිකම්ම ගලාගෙන ආපු ගඟ ස්වාමියා සහ භාර්යාව කියන ජීවී වස්තුන් දෙකක් බවට පත් වෙනවා. ගඟ අප්‍රාණවාචීනි අජීව වස්තුවක්නේ. කවිය දැන් ඉබේටම කවියෙන් කියනවා මම මගේ ස්වාමියා කවදා හරි හම්බුනහම මගේ මේ බර ටික ඔක්කොම මං එයාට දෙනවා. එහෙමනම් ගඟ තමයි බිරිඳ, ස්වාමියා වෙන්නේ මුහුද කියලා ඔන්න සංකල්පයක් එනවා. මෙන්න මෙතෙන්දී දුවේ පුතේ අජීවී වස්තුවකට සජීවී බව ආරෝපණය කිරීමේ කියන සංකල්පය ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා. පුතාලගේ පාඩම අවසානයේ තියෙනවා අජීව වස්තුන් සජීව බවට පත් කිරීමට කවියාගත් උත්සාහය කෙසේද කියලා ප්‍රශ්නයක්. අභ්‍යාසයක් තියෙනවා, ක්‍රියාකාරකමක් තියෙනවා. ඒක දිහත් බලන්න. ඔන්න දැන් මම අර උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියන කාරණාව ඉතින් මනවින් පැහැදිලි කරා. ගයමු නේද? කැමතියනේ? පුළුවන් නම් මාත් එක ගායන. පුළුවන් නම් නෙවෙයි දුල පුතාලට පුළුවන්. අපි කවියක් කියමු. හඬ නගා කියනකොට හොඳයි. කනට මිහිරි, සිතට ප්‍රියයයි. ඒ නිසා අපි ගායනා කරලා බලමු. සැඟවෙමි එබෙමි නිසාසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබාසිමි නොනවතිමි කවදා කොතැනකදී හෝ මා මුහුදු හිමි හමුණු කෙනෙහි මා සතුබර ඔහුට දෙමි හමුණු කෙනෙහි මා සතුබර ඔහුට දෙමි. ගංගාව සජීවී වස්තුවක් නොවුනත් දැන් එය සජීවී වස්තුවක් බවට පත් වෙන්න යන. දැන් එයාට පණ තියෙනවා. එයා කියනවා මම ඉහළ ඉඳලා ගලාගෙන යන සැඟ වෙනවා. වනාන්තර අස්සෙන් ඉනවා පේන්නේ අපිට පේන ටික නැතුව සමහර ලාවට සිංහ රාජ්‍ය හරහා වෙන්න පුළුවන් පේන්නේ නැත්නම් තියෙනවනේ සැඟවිලා එන්නේ ඒකත් එකක් ඊළඟට ඒ බෙමි සැඟවිලා ආයෙත් ලෝකයේ දිහා බලනවා නිසසල වෙමි පාඩුවේ ගලාගෙන යනවා ඊට පස්සේ ආයෙ කියනවා සසල වෙනවා එහෙම කියනකොට දරුවනේ මට මතක් වෙනවා අපේ පාසලක දරුවෙක් කැලණි ගඟ ගැන ලියපු කවි පදයක්. කැලණි ගඟ ගලන්න පටන් ගත්තාම හරි භයානකයිනේ. ඒ නිසා ඒ දරුවා මට මතකයි ඒකට ස්ථානයක් හම්බුණා සමස්ත ලංකාව වගේ ස්ථානයක් මට මතක හැටි මම මේ කියන්නේ මේ කියන සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි කියන මේ සසල වෙමි කියන කාරණාවට ඒ දරුවා ලියපු කවි පදයක් මට තාම මතකයි. මොකක්ද යා කියනවා කල්යාණියේ නුඹ පෝසත් වෙන්න එපා. කල්යාණියේ නුඹ පෝසත් වෙන්න එපා.
කල්යාණිට දුප්පත් වෙන්න කියන. බලන්නකො ගෑනු ළමයෙකුට කතා කරන. ඇයි මොකද්ද කියන්නේ මේ කල්යාණි පෝසත් වෙනවා කියන්නේ ගම් වතුරේ එනවා. ගම් වතුර ආවොත් ගඟෙන් එගොඩ ඒ ළමයා ඉන්නේ. පහවදාට ඉස්කෝලේ එන්න බෑ. ගම් වතුර ගලලා ඉවර වෙනකන් පාසල් එන්න විදිහක් නැහැ. ඔරුකාරයා නැහැ. බලන්නකො මෙන්න මේවා තමයි සාහිත්‍ය. කල්යාණියේ නුඹ පෝසත් වෙන්න එපා කිව්වේ අනේ කැලණි ගඟේ නුඹ ගලන්නට එපා කියන එක. අන්න කාව්‍යාත්මක භාෂාව. අපි නැවතත් එකතුම මේ කවියට ඒ විතරක් නෙවෙයි සසල වෙනවා, ඇඹරෙනවා. ඒ කියන්නේ ජල දහරාව සජීවීව මේ පැත්තට මේ පැත්තට ගල්පර ඔස්සේ ගලාගෙන එන ආකාරයයි කියන්නේ. හැබැයි ඉතින් කොච්චර ඇඹරුණත් අපි පසුබසින්න මම පසුබසින්න නොනවතිමි. මේ ඇඹරෙනවා කියන වචනේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවානේ ඇඹරෙනවා කියන කාරණාව. ඒ කියන්නේ අමාරුවෙන් ඉන්නවයි කියන කාරණාව කියන්නේ ගඟ කියනවා මොනතරම් ඇඹරුණත් මම පසුබසින්නෙත් නැහැ නවතින්නෙත් නැහැ. දරුවනේ මෙන්න බලන්න කවියා ජීවිතයට දෙන උපදේශය. කවින් පිළිබඳ නිර්වචනයේදී දරුවනේ නිර්වචනයක් තියෙනවා. කවියා ඌ කලි නිල නොලත් නීති සම්පාදකයෙක්. කවියා ඌ කලි නිල නොලත් නීති සම්පාදකයෙක්. අනිත් පැත්තෙන් කවියා උපදේශකයෙක් කියනවා මොනවා කළත් මොන ගැටලුව ආවත් ඇඹරෙන්නෙත් නැහැ, පසුබසින්නෙත් නැහැ, නවතින්නෙත් නැහැ. එහෙමනම් දුල පුතාලට දෙන උපදේශය මොකද්ද? මොනතරම් ගැටලු, කරදර, ප්‍රශ්න මොනව ආවත් ගඟක් වගේ නොනවති ඉදිරියට ගලාගෙන යන්න. පසුබසින්නට එපා, නවතින්නට එපා, කොහොම හරි ගමන් කරන්නේ කියන එක. කියමනක් තියෙනවානේ පැරණි සාහිත්‍යයේ උත්සාහවන්තයා සියල්ල ජයගනී කියලා. නොපසුබට උත්සාහයත් අවංක අදිෂ්ඨානයක් තියෙනවා නම් එය ජයග්‍රහණයේ මාවතයි කියලත් අපිට උගන්වලා තියෙනවානේ. බලන්නකො එච්.එම්. කුඩලිගම රොමැන්ටික් වාදී ස්වභාව සෞන්දර්ය මෙවලමක් වශයෙන් අරගෙන ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කියලා කියන. කොතරම් මනහරද? මේකට තමයි කවිබස කියලා කියන්නේ. කවියා සමාජයට ආමන්ත්‍රණය කරනවා තමන්ගේ කාව්‍යාභාෂය කාව්‍යාත්මක භාෂාවත් එකට එකතු කරගෙන. ඒ විතරක් නේ දැන් කියවන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය අන්න අජීවී වස්තුව සජීවී වස්තුවක් බවට පත් කළා. කවදා කොතනකදී හෝ මහ මුහුදු හිමි කවදා දැන් යන දවසක් කියන්න බෑනේ. ගඟ හැමදාම ගලාගෙන යනවා. හැබැයි කවදාම හරි මහ මුහුද නැමැති ස්වාමියා හමු වුණහම මම එයාට මගේ මේ මුළු බරම දෙනවා. හොඳ වචනයක් තත්බව වචනයක් තියෙනවා දරුවනේ එතන. හමු වුණ කෙනෙහි ක්ෂණ කයන්න බැඳි මූර්ධජ සයන්න නයන්න මූර්ධජ නයන්න ඒ සංස්කෘත වචනේ ක්ෂණ කියන එක තමයි සිංහලට බිඳෙන්නේ දරුවනේ කෙනෙහි හමු වුණ ගමන් ඒ හැටියෙම මං එයාට මේ බර ටික දෙනවා. තවත් කාරණාවක් නේද? බිරිඳ ස්වාමියා පිළිබඳව තියෙන විශ්වාසයක් නේද? ස්වාමියා පිළිබඳව තියෙන මගේ ඕනෑම බරක් බාර ගන්න එයා සූදානම්. අදත් එහෙමද? අදත් ටිකක් වෙනස් සමාජෙ මතක තියාගන්න. කවදාම හරි ස්වාමියෙක් වුණොත් ඔබ ඔබේ බිරිඳගේ සම්පූර්ණ අයිතිය සහ ඇගේ බර ඔබ බාරගත යුතුයි. කොයිතරම් හොඳ ජීවන දර්ශනයක්ද බලන්න. කවියෙක් පේලි 4කින් මහා විශාල කතාවක් ප්‍රකාශ කරනවා. මේක තමයි කවි භාෂාවෙත් සාමාන්‍ය භාෂාවෙත් තියෙන වෙනස දරුවනි. කුඩලිගම තවත් බොහෝ දේ ගංගාවේ සංගීතයත් එක්ක අපේ මනසට එවැගේම අපිට යොමු කරනවා දරුවනේ. අපි බලමු මොනවද ඊළඟට කියන්නේ කියලා. කොහේ ඉඳලා දෙන්නේ? දන්නේ නැහැ. එතකොට සමහරව ආන කොහෙද යන්නේ? එහෙම කියන්නත් දන්නේ නැහැ. එතකොට සමහරලාට මිනිසුන් ගිහිල්ලත් ඒ තැන් වල ආපහු එනවා. ඉතින් කවුදත් දන්නේ නැහැ. ඇයි මගෙන් විතරක් අහන්නේ? ඇයි මිනිස්සු යන තැන අහන්නේ නැත්තේ? පොඩි ප්‍රශ්නයක්. සංවාදාත්මක භාෂාවක්. කවිය තුල සංවාදාත්මක භාෂාවක් ගොනු කරන්න කුඩලිගම සමත් වෙලා තියෙනවා. ගයමු. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ. එතකොට
මේකේ පොඩි මේ එක් ආකාරයකට උපහාසාත්මක යෙදුමකුත් තියෙනවා. ඇයි මගෙන් විතරක් අහන්නේ? දැන් සමහරු එහෙම අහනවානේ. සමහරුන්ට මේ අනුන්ගේ දේවල්ම හොයන්න ඕන. එහෙම අයත් ඉන්නවා. අපි මේ කියන අය නෙවෙයි. සමාජයේ සමහර අය ඉන්නවා. එහෙම හෙව්වේ නැත්තම් නිකන් මේ එදා දවසට ආහාර ගත්තේ නෑ වගේ. ඒ නිසා මෙයා අහන්නේ මොකද්ද? එන්නේ කොහේ ඉඳලාද? කොහෙද යන්නේ? ඇයි මන් දැක්ක ගමන් අහන්නේ? මිනිසුන් නිතරම ගිහිල්ලා ආපසු එනවා කියලා ඇයි අනිත් අය හොයන්නේ නැත්තේ? හැම විටම තමන් ගැන පළමුව සොයන්න, අනුන් ගැන පසුව සොයන්නේ කියන පණිවිඩය දෙනවා. බලන්නකො කවිය එක පැත්තකට ගත්තාම සමාජ විද්‍යාත්මක සාධකයක්. සමාජයට අමතන භාෂා උපකරණයක්. කොයිතරම් දේවල් කවියෙකුට කරන්න පුළුවන්ද? ගංගාවේ සංගීතය ඒ තරමටම ප්‍රබලයි දරුවනේ. අපි තවදුරට යන් ජීවිතය පිළිබඳව සාකච්ඡා කරන්න. රොමැන්ටික් කවින් ස්වභාව ධර්මය, පරිසරය සම්බන්ධ කළා, අගය කළා. ඒ පිළිබඳව කවි ලිව්වා. මේ බලන්නකෝ ලස්සන උදාහරණ. මීයඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ ඇකයෙහි හෙලා හඬවයි සැඬ සුළඟ රේ. සුලිමැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු tie. අපි ගායනා කරලා ඉමු. මීයඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ ඇකයෙහි හෙලා හඬවයි සැඬ සුළඟ රැයේ. සුලි මැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු tie. සමහර තැනක ලස්සන මල් කැකුළු tie. ස්වභාව දහමේ පොකුරක්. ස්වභාව ධර්මය එකම පොකුරකට ගන්න. ඒ කිසිම වචනයක් ඉවත දාන්නේ මීයඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ පුංචි කාලේ හැදෙන මේවා ඇකයෙහි හෙලා හඬවයි සැඩ සුළඟ රැයි. දරුවනේ මෙන්න නිර්මාණාත්මක භාවය. මෙන්න ප්‍රතිභාව. අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා. සංස්කෘත අපිට සම්බන්ධයි ඒ වුණා. අපූර්ව වූ වස්තුවක් නිර්මාණය කරන්නට කවියෙකුට තියෙන බුද්ධිමය හැකියාව තමයි දුවේ පුතේ ප්‍රතිභාව කියන්නේ. නම් මෙතන තියෙන බුද්ධිමය ප්‍රතිභාව මොකද්ද? පුංචි කාලේ එහෙමත් නැත්නම් කුඩා මීයඹ කිරල මාදම් ගෙඩි රාත්‍රී කාලේ වේගවත් සුළඟ හමලා ගංගාවේ දිය මතට වැටෙනවා. ගංගාවේ දිය මතට වැටෙනවා. හොඳින් ඔබ සවන් දෙන්න. එතකොට මේ ලදරුවියේ කියලා කියන්නේ ගෙඩි පැටවුනේ. ළමා ගෙඩිනේ. එතකොට අපි ලදරු ළමයි පැටවු අම්මගේ ඇකේ අම්මගේ උකුලේ තමයි නලවන්නේ අපි. බලන්නකො කවිය කොච්චර සාර්ථකද කියලා. මීයඹ කිරල මාදම් ලදරුවා මේ සැඩ සුළඟින් රාත්‍රියේ වැටෙනවා ගංගාවට. ගංගාවට වැටුනහම රිද්දවන්නේ නැහැ. අර ගඟේ දියේ අම්මගේ උකුලේ නැලවෙනවා වගේම මේ පුංචි මීයඹ කිරල මාදම් ගෙඩි ගංගාව නලවනවා. ගඟ අම්මා කෙනෙක්. ගඟ අම්මා කෙනෙක්. එතකොට තවත් කාරණාවක් මට මතක් වෙනවා. මේ ලෝකේ තමන්ගේ දේවල් අනුන්ට දීලා තමන් කිසිවක් ප්‍රාර්ථනා නොකරන වර්ග දෙකක් තියෙනවා. තමන්ගේ දේවල් අනුන්ට දීලා තමන් කිසිවක් ප්‍රාර්ථනා නොකරන වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි මොකද්ද දරුවනේ? ඒක කියන්නේ මොනවද? අපි ගත්තොත් එහෙම පරෝපකාරාය වහන්ති නද්‍යා පරෝපකාරාය පලන්ති වෘක්ෂා. දුල පුතාලා බය වෙන්න එපා. මං සංස්කෘත පාඨ කීපයක් කිව්වට පාලි සංස්කෘත කියලා කියන්නේ අපේ අම්මයි තාත්තයි. මං සිංහලෙන් තේරුම් කරලා දෙන්නම්කෝ. මේකට කොච්චර සම්බන්ධද බලන්න. පරෝපකාරාය වහන්ති නද්‍යා. ගංගාවල් ගලන්නේ අනුන් පිණිස. ගඟ කවදාවත් ගඟේ වතුර බොනවද? ගඟ කවදාවත් මට වතුර බොන්න එපා කියලා කියනවද? කාටවත් එහෙම කියන්නේ නැහැනේ. උසස් හෝ පහත් කාටවත් වතුර බොන්න එපා කියලා ගඟ ප්‍රතික්ෂේප කරන්නේ නැහැනේ. ඒ නිසා මොකද්ද? ගංගාවල් ගලන්නේ
පර උපකාරය අනුන්ගේ උපකාරය සඳහායි. පරෝපකාරාය වහන්ති නද්‍යා පරෝපකාරාය පලන්ති වෘක්ෂා. ගස්වල ගෙඩි හටගන්නේ දරුවනේ අනුන් සඳහා. අනුන් සඳහා. අඹ ගහ කවදාවත් අඹ ගෙඩියක් කන්නේ නැහනේ. අපිනේ ඒ ගෙඩි කන්නේ නේද? සමහර ලාවට ගෙඩි ටික කාලා ගහටත් ගල් ගහලා යන අපේ අය ඉන්නවා. එහෙම කරන්න එපා. ඒක හොඳ නෑ නේද? මොකද අපි හිටපු සෙවණට ගරු කරන්න කියලානේ කියන්නේ. දැන් එහෙමනම් බලමු ප්‍රතිභාව පැහැදිලිනේ. අපූර්ව සංකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ විතරක් නෙවෙයි සුලි මැද කැරකමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ. ලස්සන මල් කැකුළ කලබවන්නේ යටට යවන්නේ සමහර තැනක අර දිය මතු පිට ලස්සන මල් කැකුළු තියෙනවා. දරුවනේ මං කිව්වේ එකයි. මෙන්න අපූර්වත්වය, මෙන්න අජීවී වස්තුවකට සජීවී බව ආරෝපණය කිරීම. මෙන්න අජීවී වස්තුවකට සජීවී බව ආරෝපණය කිරීම කියන සංකල්පය එච්.එම්. කුඩලිගමයන් කොයිතරම් සාර්ථකව දැක්කාද කියන එක පැහැදිලි කරනවා. හොඳයි. මේ කවි පන්තියේ 3 වෙනි පේලියේ සුලි මැද කැරකමින් ඉඳුනුල් ගැඹුරු දියේ කිව්වහම ජීවිතයේ තියෙන යථාර්ථය පිළිබඳ ජීවිතේ වටහා ගත යුතුයි. ගැඹුරු දියක වුණත් හරියට ජීවත් වෙන්න අවශ්‍යයි අපිට. ඒ බඳු තැන්වලත් මේ විදිහේ ලස්සන මල් කැකුළු තියෙන්න පුළුවන්. හැබැයි භයානක තැනක තියෙන. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ කියලා කියනවා. බලමු අපි දැන් මෙන්න ජීවිතය පිළිබඳව දක්වන තවත් අත්දැකීමක්. ඍජු ප්‍රකාශනයක් දූල පුතාලගේ ජීවිතය හදාගන්න. මොකද අධ්‍යාපනය තුලින් ඔබ යහපත් පුරවැසි කරන්න නම් මෙන්න හොඳ උදාහරණයක්, හොඳ අදහසක් දෙනවා. අපි කවිය ගායනා කරලා ඉමු. හිරිමල් සිනාරැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම සමතැනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතරමග අවහිර නුදුටු බිම සමතැනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතරමග අවහිර නුදුටු බිම. ගංගාව අජීවී කියලා කිව්වනේ. ඒ වුණාට එයා සජීවී. සජීවී විතරක් නෙවෙයි අර උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කෙලින්ම කියනවා මේ විදිහට මොකක්ද ජීවිතයක බිහි කරමි මම හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම. දැන් පුංචි දරුවෙකුගේ අර කිරි වැగిරෙන පොඩි සිනහව කියන්නේ කවිපන්තියක නමක් ඒකත් ඒ වුණාට නේද? පුංචි දරුවන්ගේ අපි කියන කිරි දත් කියලා. ඒ දත් පිරිසිදුයි, සිත අවංකයි. ඒ නිසා මේ ගංගාවත් අර ඒ වගේ කුඩා දරු හිරිමල් සිනා කියන්නේ කුඩා දරුවෙකුගේ සිනාව වගේ රැලි පෙන පිඩු අතිශයින් මිහිරි. මේක තද්දිත ප්‍රත්‍යක් නේ. මිහිරිතම නේද? තරතම ප්‍රත්‍ය දෙකත් මතක් කරගන්න. ගල්පරවලම හැපි හැපි බිහි කරම. ගංගාව ගලාගෙන එනකොට පහළට ගල්පරවල හැපෙනකොට දුවලා පුතාලා දැකලා ඇති කැලණි ගඟ, මහවැලි ගඟ, ওই කොයි ගඟකට ගියත් සුදුම සුදු පාට පෙන කැටියක් තමයි තියෙන්නේ. ඒ නිසා ගල්පරවල හැපෙනකොට ඉතින් ඒකෙත් පුදුම කතාවක් නේ දරුවනේ. වතුර ගල්පරේ හැපෙනවයි කියන්නේ පීඩණයට ලක් වෙනවයි කියන්නේ මොනතරම් කරදර ආවත් සිනහවෙන්න පුළුවන් ගංගාවකට. ඔබත් එහෙම මොනතරම් කරදර ආවත් ගංගාවක් වගේ නොනවති ඉදිරියට ගමන් කරන්න කියලා තියෙනවා. මෙන්න ජීවිතය පිළිබඳ විවරණේ. ගංගාවකට එක දිගට එකට රේඛාවක් වශයෙන් ඍජු රේඛාවක් වගේ ගලාගෙන යන්න බෑනේ නේද? සමහරට අර සාමාන්‍ය ඔය දරුවෝ මන් දැකලා තියෙන පොත්වල වංගු වංගු ගලන කොටයි ගඟක් ලක්ෂණ කියලා නේද? එක දිගට යනවට වඩා හැරි හැරි ඇදට යනකොට තමයි ගංගාවේ ලස්සන පේන්නේ. සමතනිතලාවල ගඟ කියනවා අනේක දිගට සමතනිතලාව යනකොට මට මහා කම්මැලිකමක් දැනෙනවා. එක දිගට යනකොට මට මහා කම්මැලිකමක් දැනෙනවා. ජීවිතයත් එක වාගේ හැමදාම එක විලස එක ලෙසට එකම ආකාරයෙන් යනකොට එපා වෙනවනේ. ජීවිතයට විවිධත්වයක් අවශ්‍යයි. ජීවිතයට විවිධත්වයක් අවශ්‍යයි. විවිධ නොවුනොත් අර සමතනිතලාවේ හමු වෙන අලසකම වගේ ගලා එන ගංගාව වගේ. හැබැයි ආයත් කියනවා මොකක්ද? නිරසයි අතරමඟ අවහිර නුදුටු බිම. එහෙමනම් රසවත් වෙන්නේ අවහිරට වලට මුහුණ දෙමින් ගමන් කරන එක. රසවත් වෙන්නේ අවහිර වලට මුහුණ දෙමින් ගමන් කරන එක.
බාධක නැතුව කවදාවත් දිනන්න බෑ දරුවනි. ජීවිතේ ඔබ හිතලා බලන්න ඔය බොහෝ අයගේ ජීවිත කතාව අරගෙන බැලුවොත් ඔවුන් රතු පළස්සුඩින් ආපු අය නෙවෙයි. සමහරලාට මැති ඇමතිවරු, ජනාධිපතිවරු, අගමැතිවරුන්ගේ ජීවන කතාව ඇහුවාම ඊ타ත්ම කටුක ජීවිත ගත කරලා එතෙන්ට ආපු අය ඉන්නවා. එහෙනම් මොකද්ද දෙන උපදේශය? ජීවිතේන ඕනෑම අභියෝගයක් ජය ගන්න උත්සාහවන්ත වෙන්න. එහෙම නැතුව අර ගඟ එක දිගට යනවා වගේ ගලාගෙන යන්න එපා. අලසකමින් ඉවත් වෙලා එන අභියෝගවලට මුහුණ දෙන්නේ කියලා කවියා කියනවා. නිරසයි අතරමඟ අවහිර නුදුටු බිම. එහෙමනම් අවහිරත් අවශ්‍යයි ජීවිතේ. ඉබේ අවහිර කරගන්න එපා. නමුත් අපි කියන්නේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපිට හැකියාව තියෙන්නට ඕන. දැන් ස්වභාව ධර්ම ගැන කිව්වන රොමැන්ටික් අදහසක් ආයෙත් ඉදිරිපත් කරනවා. මොකද්ද? මිනිසුන් ඉවුරුවල යන එන අඩිසත් දෙන් ලය යට සසල බව මින් මතු නොනැගෙත් දෙන් කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එද්දෙන්. එයි මේ මිනිසුන් වෙරළ තුල යනකොට සසල බව කියන එක ආයේ නැගෙන්න එපා කියලා කියන්නේ. මිනිසා සමහර වෙලාවට පරිසරයට හානි කරන ගංගාවේක දන් අපි අර කියන්නේ නේද? ගඟෙන් වතුර බීලා ලිඳට ආවඩනවයි කියලා කියන්නේ. මිනිස්සු සමහර අවස්ථාවල ජීවිතයේ වගේ දේවල් කරනවා. ඒ මොන දේ වුණත් මින් පස්සේ අදිසද්දෙන් මගේ ගංගාව කාන්තාවක්නේ. ඒ සසල බව ආයෙත් නැගෙන්නට එපා. කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එද්දෙන්. ඒ කියන්නේ ජීවිතේ ඇය ගැහණියක්. එහෙම නම් එයා කියනවා මට වියලි කොළ ආවත් එකයි. වියලි කොළේ මැරිලානේ. මල් පෙති ආවත් එකයි. වියලි කොළයත් මල් පෙත්තත් කියන මේ දෙදෙනාම ආදරයෙන් පිළිගන්නට මේ ගංගාව සූදානමින් ඉන්නවා. එහෙමනම් අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා ඊළඟ කවියට එනකොට ගංගාවේ ප්‍රාර්ථනාව කුමක්ද කිය. ජීවිතය ගංගාවක් නම් එයා ගලා යන ආකාරයට නම් ගලාගෙන යන්නේ. ඇත්තෙන්ම ජීවිතය ගංගාවක් වගේනේ. ජීවිතය කොහොමත් ගංගාවක් වගේ. ඒ නිසා මොකක්ද මේ ගංගාවේ ප්‍රාර්ථනාව? මොකක්ද මේ ගංගාවේ සංගීතයෙන් අපිට දෙන අපිට හඳුන්වා දෙන ජීවන රිද්මය කුමක්ද කියලා අපි ඊළඟට විමසා බලමු. රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩල යට මහවන බිමක් මැද ගිරි කුළු අතර සිට නොමියන හේලිදාමක පන්නි උඩය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට. ගංගාව ගලාගෙන යන්නේ දිවා කාලයේදී පමණක් නොවේ. ගඟ දිවා රෑ දෙකේම ගලාගෙන යන. ජීවිතේ ජීවත් වෙන්නෙත් දිවා කාලයේ විතරක් නෙවෙයිනේ. දිවා රෑ දෙකේදීම ගලාගෙන යනවා ජීවන ගංගාව. අපි ජීවිතයට කියන්නේ ජීවන ගඟ කියලානේ. අර මේ සංගීතවත් වෙන ගඟ වගේම තමයි. දරුවනේ දැන් අපි මෙතෙක් රසාස්වාදය කරගෙන ආවා. දැන් මේ අපි අවසාන කවියට ඇවිල්ලා ඉන්නේ. අපි කවිය විස්තර කරන්න කලින් මන් දූල පුතාලට කෙටි මතක් කිරීමක් කරන්න. දැන් මේ බලන්න අපි කවි රස වින්දානේ. දූල පුතාලට පුළුවන් මේ ගංගාව ගැන ලියවිච්ච තවත් වෙනත් කවි පන්ති සොයාගන්න. මුහුද ගැන ලියවිච්ච වෙනත් කවි පන්ති හොයාගෙන කියවන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ওই රසාස්වාදයේ සහ ਵਿਚාරයේ කියන එක පුද්ගල බද්ධයි. දැන් මම කරන විචාර හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ කෙසේ පුද්ගල බද්ධ වුණත් මේ ගංගාවක් ගැන කියන කවි පන්තියක් ගැන කියද්දි කෙනෙක් ਵਿਚාරය කරනවා නම් මේක මුහුදක් කියලා ඒක වැරදි. පොදු තේමාව කොහොමත් ගලාගෙන යනවා. අදහස් ඉදිරිපත් කිරීමේදී එකිනෙකා රස විඳින ආකාරය හැඟෙන ආකාරය වෙනස්. හැබැයි මූලික කාව්‍යෝපක්‍රම උපමා රූපක එහෙමත් නැත්නම් අනිකුත් කාව්‍ය උපක්‍රම ගත්තොත් එහෙම ඒව අනිවාර්යයෙන්ම තේමාව පිළිබඳ ගත්තොත් ඒව අනිවාර්යයෙන්ම සාම්ප්‍රදායානුකූලව කාව්‍ය උපක්‍රම වලට ගැලපෙන්න ඕන.
හරි. එහෙමනම් අපි බලමු කවිය විස්තර කරලා රන්තරු පිරිවරාගත් සඳ මඩලයට. රත්තරන් තරු නේද? එතකොට ගංගාව ගලාගෙන යන්නේ ඉර මඩලයට විතරක් නෙවෙයි රත්තරන් තරු පිරිවරාගත් සඳ මණ්ඩලයට. චන්ද්‍ර මණ්ඩලය බිඳෙනවා සඳ මණ්ඩල. මං කලිනුත් දවසක් කිව්වා මොකද්ද සඳ මණ්ඩල කියලා කියන ලස්සන පූර්ණ චන්ද්‍රයා සඳ වටා මණ්ඩලයක් ලස්සන කවයක් තියෙනවා ඒ සඳ මඩලයට මහා වන බිමක් මැද ගිරිකුළු අතර සිට රාත්‍රියේ මහා වනයක මහා පර්වතයක් නැත්නම් ගිරිකුළු මහා පර්වත අතර ඉඳගෙන නොමියන හේලි දහමක පණිවිඩය පුට නොමියන හේලි දහමක පණිඋඩය පිට හේලි කියන වචනය දරුවනේ සුදු කියන අර්ථයේ සහිතයි යහපත් ඒ වගේම වැදගත් පණිවිඩයක් කියන කාරණාව කියන මොකද මම දිවා රාත්‍රී දෙකේ මහා වනාන්තරයක ගිරිකුළු මැදත් නොබියව ජීවත් වෙනවා ඒක තමයි සනාතනික ධර්මතාවයක් කවදාවත් වෙනස් වෙන්නේ නැති ධර්මතාවයක් මම පැහැදිලි කරනවා එහෙම පැහැදිලි කරලා නොසින්දී දිවා රාත්‍රියේ මම ගලනවා කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට රාත්‍රියේ අපි නිදා ගන්නවා ඒ වුණාට ගඟ නිදාගන්නේ ජීවිතය ගඟ නිදාගන්නේ වගේ අපි රාත්‍රියේ අපි නිදා ගන්නවානේ හැබැයි ගංගාව කියනවා ඔබ සැතපුණත් මම නොසැතපි නිරන්තරයෙන්ම ගලා යනවා කියන පණිවිඩය ලෝකෙටම දෙනවා අජීවී වස්තුවක් වුණත් සජීවී බව ආරෝපණය කරන්නට කරන උත්සාහයක් හැටියටයි මේ අවසන් කවිය අපි සඳහන් කරන්නේ ඒ නිසා අපි තව එකවරක් මේ කවිය ගායනා කරමු රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩලයට මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පනි උඩය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසාල කොට රාත්‍රිය අවදි කරන්නට රාත්‍රියේ අවදියෙන් සිට ලෝකයට කිසියම් පණිවිඩයක් දෙන්නට මේ ගංගාවේ සංගීතයට පුළුවන්කමක් තියෙනවා. ඉතින් දරුවනේ මම මුලිනුත් කියවනේ අර සාහිත්‍යභාවය රසවත්භාවයේ සාහිත්‍යයි කියන කාරණාව අර්ථ රසයත් එක්ක ශබ්ද රසයත් එක්ක දුල පුතාලට දැනෙන්නට ඇති. එහෙමනම් අපි බලමු මොනවද අපිට දීලා තියෙන අභ්‍යාස කියලා පහත සඳහන් යෙදුම් වල අදහස් පැහැදිලි කරන්න. කලදෝදියෙන් මම කිව්වා කල කියලා කියන්නේ කසල දෝ කියන්නේ දෝවණය කසල ඉවත් වුණාම පිරිසිදු ජලය කියන තේරුම තියෙනවායි කියලා කලදෝදියෙන් පොඟවාරන් පුලිනතලා කියන්නේ වැලිතලාව සංගීතවත් වී යමි ඉදිරියට ගලා ගංගාවේ රිද්මය මීයඹ කිරල මාදම් ගෙඩි ලදරුවියේ ඇකේ හෙලා හඬවයි සැඩ සුළඟ රැයි සම තැනිතලාවල හමුවේ අලසකම නිරසයි අතරමඟ අවහිර නුදුටු බිම ජීවිතය පිළිබඳ විස්තරය ජීවන ගංගාවේ හැඩය නොමියන හේලි දහමක පණිවිඩය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව අවදි කරලා කියන සදාතනික ධර්මතාවයක් ගැන කියනවා. ඊළඟ එක මොකද්ද? මෙම පද්‍ය නිර්මාණයෙන් කවියා ඉදිරිපත් කරන ජීවන දර්ශනය පැහැදිලි කරන්න. අපි මුලින් ඉඳලම කතා කරගෙන ආවා. හිතලා බලන්න තනි තනියෙන් දුල පුතාලා පාඩම අරගෙන ජීවිතයට කොච්චර බද්ධ කරලා තියෙනවද කියලා. අත්දැකීම රසවත්ව ඉදිරිපත් කිරීමට කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය මං කියවනේ එලි වැට, එලි සමය, ඒ වගේම නිර්මාණශීලී භාෂාව, ප්‍රතිභාව ඒ සියල්ල අරගෙන තියෙනවා. රස නිෂ්පත්තිය කියන්නේ ඇති කිරීම සඳහා කවියා භාවිත කරන විවිධ කාව්‍ය උපක්‍රම විස්තර කරන්න කවියා අජීව පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින් තම පද්‍ය පන්තිය සාර්ථකව ඉදිරිපත් කරන ආකාරය විමසන්න කියන කාරණා පැහැදිලි කරලා තියෙනවා. මේ සියල්ල මම පාඩමේදී දුල පුතාලත් එක්ක කතා කළා. එහෙමනම් මතක තියාගන්න කවියාගේ කවිබස ජීවිතයට අමතනවා විතරක් නෙවෙයි ඔහු කිසියම් නිශ්චිත ආහ්ලාද ජනක නැත්තම් ආස්වාදනීය පණිවිඩයක් සාහිත්‍යයෙන් ලබා දෙනවා. ඒ සියල්ල ඔබට ලැබෙන්නට ඇතයි කියන විශ්වාසයෙන් හොඳින් ඉගෙන ගන්න. අපි මේ උත්සාහ කරන්නේ රටට දැයට යහපත් උගත් අනාගත පරපුරක් බිහි කරන්න. ගුරුගෙදර අධ්‍යාපනික සත්කාරයේ ඇත්ත වශයෙන්ම අවශ්‍යතාවය සහ අපේක්ෂාව ඒකයි. එහෙමනම් තව දුරටත් දුල පුතාලා දැනුම්වත් කරන බුද්ධිය වැඩි කරන පාඩමකින් නැවත හමු වෙනතුරු ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.